හා යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම සැලරි එකක් ගෙවන ජොබ් 10ක් ඒ වගේ ගෙවන සැලරි එක ගැන. මොකද මේක ඔයාලට ගොඩාක් උපකාරී වෙයි ඔයාලගේ හීන වලට යන්න. Number 10 project manager. සාමාන්‍යයෙන් project manager කෙනෙකුට අපේ රටේ මාසිකව 1,40,000ක් ලක්ෂ 3ක් වගේ ඉහළ සැලරි එකක් ගෙවනවා. ඉතින් එයාලගේ project එකේ ස්වභාවය අනුව සාමාන්‍යයෙන් මේ project manager කෙනෙකුට ලැබෙන සැලරි එක වෙනස් වෙනවා. ඉතින් project manager කෙනෙක් වෙන්න ඕනි නම් IT, business management හරි engineering related degree එකක් ඔයාලට කරන්න ඕනි වෙනවා. එහෙම නැත්නම් වෙන courses තියෙනවා. ඒ courses කරලත් ඔයාලට පුළුවන් මේ project manager කියන post එකට apply කරන්න. Number 9 engineer. සාමාන්‍යයෙන් engineers ලගෙත් වර්ග කිහිපයක් ඉන්නවා. ඒ අතරින් electric engineers, mechanical engineers, computer engineers ලා මාසිකව ලක්ෂ 2ක්, ලක්ෂ 7ක් වගේ ඉහළ සැලරි එකක් ගන්නවා. ඉතින් මේ පෝස්ට් එකට යන්න නම් ඔයාලට අදාළ ෆීල්ඩ් එකට අදාළව ඉංජිනේරු උපාධියක් කරන්න ඕනි වෙනවා. Number 8 lawyer. ඉතින් ඔයාලා දන්නවද ලංකාවේ වැඩිපුරම සැලරි එකක් ගෙවන ජොබ් අතර lawyers-ලාත් ඉන්නවා කියලා? සාමාන්‍යයෙන් business, cooperative lawyers-ලා මාසිකව ලක්ෂ 2.5ක්, ලක්ෂ 8ක් වගේ ඉහළ සැලරි එකක් ගන්නවා. ඉතින් lawyer කෙනෙක් වෙන්න ඔයාලට government university එකකින් LLB degree එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් යුනිවර්සිටි යන්න බැරි අයට ලෝ කොලෙජ් හරහාත් ඔයාලට ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට වීඩියෝ ගේන්නම් යුනිවර්සිටි යන්න බැරි වුණ අයට කරන්න පුළුවන් හොඳ ජොබ්ස් courses ගැන. ඉතින් ඒ නිසා මගේ channel එක subscribe කරලා තියාගන්න. Number 7 banker. ඉතින් bankers ලටත් අපේ රටේ මාසිකව ලක්ෂ 2.5ක්, ලක්ෂ 9ක් වගේ ඉහළ වැටුපක් ලැබෙනවා. මේ සඳහා banking or financial degree එකක් ඕනි වෙනවා. එහෙම නැත්නම් CIMA, ACCA, CFA වගේ courses කරලත් ඔයාලට මේ job එකට apply කරන්න පුළුවන්. Number 6 IT tech professional. ඉතින් මේ කියන්නේ software engineers ලා, data scientists ලා, cyber security වගේ job ගැන. ඉතින් මේ අයට මාසිකව ලක්ෂ 2.5ක්, ලක්ෂ 8ක් වගේ ඉහළ වැටුපක් අපේ රටේදී ගෙවනවා. ඉතින් මේ job වලට යන්න ඔයාලට IT related degree එකක් හරි diploma එකක් හරි ඕනි වෙනවා. මේවා ඔයාලට government වගේම private campus වලනොත් ගන්න පුළුවන්. Number 5 financial manager. ඉතින් finance manager කෙනෙකුට මාසිකව ලක්ෂ 3ක්, ලක්ෂ 9ක් වගේ ඉහළ සැලරි එකක් ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ job එකට යන්න ඔයාලට finance, accounting වගේ degree එකක් ඕනි වෙනවා. එහෙම නැත්නම් CIMA, CA වගේ courses කරලා මේ job වලට apply කරන්න ඔයාලට පුළුවන්. Number 4 freelancer. ඉතින් ඇත්තන freelancer කියන්නේ තමන් ගාව තියෙන විශේෂ හැකියාවක් විශේෂයෙන් විදේශීය රටවල අයට සේවාවක් විදිහට සපයලා මුදල් හොයන එකට. උදාහරණයක් විදිහට ගත්තොත් අපි විදේශීය රට කෙනෙකුගේ ෆොටෝ එකක් ලස්සනට එයාලා කියන විදිහට එඩිට් කරලා දුන්නාම අපිට පුළුවන් ඒකට අදාළව වැටුපක් එයාලගෙන් ලබා ගන්න. ඉතින් මම ඒක උදාහරණයක් විතරයි කිව්වේ. ඉතින් මේ වගේ ගොඩාක් තියෙනවා ෆ්‍රීලාන්සර් යටරේ වැටෙන ඒවා. ඉතින් එහෙම සේවා සපයන ෆ්‍රීලාන්සර්ලාත් අසීමිතව මුදල් හොයනවා. සාමාන්‍ය මාසිකව ලක්ෂ 3 සිට ලක්ෂ 10ක් වගේ ඉහළ වැටුපක් හොයන කට්ටිය ඉන්නවා. සමහර අය මීටත් වඩා වැඩි මුදලක් හොයන කට්ටිය ඉන්නවා. ඉතින් ඉස්සරහට මම වීඩියෝ ගේන්නම් අපිට ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට මොන වගේ වැඩද කරන්න පුළුවන් කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. හරි ඊළඟට number 3 තමයි pilot. pilot ලටත් අපේ රටේ මාසිකව ලක්ෂ 4ක්, ලක්ෂ 12ක් වගේ අති විශාල වැටුපක් ගෙවනවා. ඉතින් සමහර අයගේ හීනයක් තමයි pilot කෙනෙක් වෙන එක. ඉතින් ඔයාලට pilot කෙනෙක් වෙන්න ඕනි නම් ඔයාලා A level maths or science කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් A level science or maths කරලා කොතලාවල යුනිවර්සිටි එක හරහා apply කරලා ඒ හරහා pilot කෙනෙක් වෙන්න. Number 2 medical specialist. ඉතින් මේ කියන්නේ විශේෂඥ වෛද්‍යවරු ගැන. සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකුට මාසිකව ලක්ෂ 4ක්, ලක්ෂ 10ක් වගේ ඉහළ සැලරි එකක් ගෙවනවා. ඉතින් මීට අමතරව එයාලට ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරලා ඊට අමතරව විශාල වැටුපක් ලබා ගන්නවා. ඉතින් මෙඩිකල් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම A-level bioscience කරලා මෙඩිකල් ෆැකල්ටි යන්න ඕනේ. ඉතින් මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා ඊට පස්සේ ස්පෙෂලිස්ට් කෝස් කරලා තමයි මෙඩිකල් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න ඔයාලට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ලංකාවේ වැඩිපුරම සැලරි එක ගෙවන ජොබ් වල number 1 වල ඉන්නේ CEO. එහෙම නැත්නම් company director. ඉතින් අපේ රටේ වැඩිපුරම සැලරි එකක් ගන්න ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ මේ CEO. එහෙම නැත්නම් company directors ලා. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන ලොකු companies වල CEO කෙනෙක්
ලක්ෂ 5ක් ලක්ෂ 20ක් වගේ ඉතා විශාල සැලරි එකක් ගන්නවා. ඉතින් මේ සඳහා ඩිග්‍රී එකක් ඕනි වෙනවා. සමහර කම්පැනිස් වල ඩිග්‍රී එකට අමතරව MSc PhD වගේ ඩිග්‍රීත් බලනවා. ඒ වගේම කියන්න ඕනේ විශේෂ කාරණයක් තමයි මේ CEO කෙනෙක් වෙන්න නම් working experience උත් විශාල වශයෙන් බලනවා මේ job companies වල. ඉතින් ඒ සියලුම සුදුකම් තියෙන කෙනෙකුට පුළුවන් ලොකු කම්පැනි එකක CEO කෙනෙක් විදිහට ඇප්ලයි කරන්න. ඉතින් දැන් මම කීවේ අපේ රටේ වැඩියෙන්ම සැලරි ගෙවන jobs 10ක් ගැන. ඉතින් ඔයාලගේ තීනයක් තියෙනවා නම් මේ jobs වලට යන්න මුල ඉඳලා තමන්ගේ ටාගට් එකට වැඩ කරන්න. ඉතින් ඉස්සරහටත් මම වැදගත් වීඩියෝ ගොඩාක් ගේන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.